දිලිසෙනවත් තාමත්. හරි. F1 සමානයි අද 4xi ඍණ x වර්ගේ dx. ඒ කියන්නේ මේක අපි මේ m කියලා ගත්තේ මේ කොටසනේ. ඒක මෙහෙම. මේක මෙහෙම. හරිනේ? තේරුණානේ? ඊට පස්සේ මේක අනුකලනය කරන්න තියෙන්නේ. අනුකලනය කරාම වෙනවා 2යි x වර්ග y ඍණ x ගණයේ බෙදීම 3 ධන c1 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ c1 කියලා ගන්න එක සාමාන්‍යයෙන් ඇයි අපිට දෙකක් තියෙනවනේ. n වල n කොටස අවකලනය කරාම තව නියතයක් එනවනේ. එතකොට ඒක c2 කියලා ගන්න පුළුවන්. ඒ මේ හින්දා c1 c2 කියලා තව පොඩි දාගන්න. අවුලක් තියෙනවා. රෙකෝඩින් එක ඔව්. දැම්මේ මේ අරක පොඩ්ඩක් උඩ ඉඳලා මුල ඉඳලා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? කියන්න. නැත්තම් ඔක ගන්න බෑ ආයේ හරියට. අපිට x වර්ග dx ධන 3y ධන x වර්ග ධන 2 dy සමානයි 0යි කියලා. හරිද? ඊට පස්සේ දැන් අපි ගන්නවා dx කියලා තියෙන කොටසට ඉස්සරහින් තියෙන ටික m කියලා ගන්නවා. dy-ට ඉස්සරහින් තියෙන කොටස n කියලා ගන්නවා. m dx ධන n dy සමානයි 0 කියන සූත්‍රයෙන් තමයි ඒක ගන්නෙ අපි. ඊට පස්සේ m dx කියන එක අපි ලියනවා ඩෙබා m බෙදීම ඩෙබා y කියලා. ඒක ඊට පස්සේ අපි අවකලනය කරගන්න. අවකලනය කරගත්තම එන්නේ 4x කියලා. ඊට පස්සේ n කොටස අරගෙන ඒක ලියනවා ඩෙබා n බෙදීම ඩෙබා x කියලා. ඊට පස්සේ 3y ධන 2x වර්ග 2යි කියන n කොටස අපි අවකලනය කරගන්න. එතකොට එනවා 4x කියලා. අනිවාර්යයෙන්ම මේ දෙක අවකලනය පස්සේ සමාන වෙනවා. එහෙම සමානුනේ නැති වුණොත් ඒක ටයිප් 1 එකට යනවා. ඊට පස්සේ අපි ඉක්වේෂන් එක ගන්නවා ඩෙබා m බෙදීම ඩෙබා y සමානයි ඩෙබා n බෙදීම ඩෙබා x. මේක අපිට අර ටයිප් 1 එකේ විදිහට හදාගන්න පුළුවන් නේ. ඩෙබා m ඩෙබා n ඩෙබා x ඩෙබා y කියන එක මේ පැත්තට ගෙන ඩෙබා n ඩෙබා y. ඊට පස්සේ f1 කියලා අපි අරගෙන m කොටස 4x x වර්ග කියන මේ m කොටස dx වලින් අනුකලනය කරනවා. එතකොට එනවා 2x වර්ග y ඍණ x ඝනය බෙදීම 3 ධන c1 කියලා. ඊට පස්සේ අපිට F1 F2 කොටස තමයි හදාන්න තියෙන්නේ. ඔයාලා මේ ටික ලියාගත්තනේ නේ උඩ ටික? ගාන ටික මැක්වෙම. ඊළඟසේ F2 සමානයි මේකේ තව එක n කොටස දෙබා x කියන්නේ මේ වෙන්නේ. එතකොට අපි දැන් මෙතන මේ x පද ගත්ත හින්දා මෙතෙන්දී x පද ගන්නෙ නැහැ. ඒක අර මේ ඔයාලා අර වීඩියෝ ටිකක් දාලා තිබ්බනේ සීනියර්ස් අයියලා. ඒ වීඩියෝ ටිකේ බැලුවා නම් හොඳටම තේරුම් කරලා දෙනවා. එයාලා මෙතෙන්දී x පද ගන්නෙ නැහැ කියලා. මෙතෙන්දී අනුකලනය කොටසදි ගන්නෙ ගානේ තිබ්බේ 3y 2 කියන. දෙකයි x වර්ග කියන කොටස අයින් වෙනවා. ඒ කියන්නේ x පද අයින් වෙනවා ඒකෙදි. ඒව නොසලකා හරිනවා. 3y ධන 2 තමයි ඊට පස්සේ අනුකලනය වෙන්නේ dy කියලා. එතකොට එනවා අනුකලනය කරාම 3y වර්ග බෙදීම 2 ධන 2y ධන c2 කියලා. මානයි අනුකලනය 3y ධන 2 dy. ඒක අනුකලනය කරාම 3y වර්ග බෙදීම 2 ධන 2y ධන c2. ඊට පස්සේ අපිට මේ නියතය ඒ කියන්නේ මේ හොයන්න තියෙන එක c ගන්න පුළුවන් f1 ධන f2 කියලා. ස්ටොප් වෙන්නේ
ඊට පස්සේ F1 කියලා අපි ගත්තනේ මෙතන 2x වර්ග y ඍණ x ඝනය බෙදීම 3 ධන C1 C2 කියන එක තමයි මෙතෙන්ට මේ C කියලා අපි ගන්නෙ. ධන මේක 3y වර්ග බෙදීම 2 ධන 2y කියන එක තමයි අභිලම්බ නියතය වෙන්නේ අන්තිමට. උත්තරයට එන්න ඕනි මේක. පේන්නේ නැහනේ. ඔයාලා ලියා ගන්නවද උත්තර? ඉවරුනාම කියන්න. හරිනේ. කට්ටිය ලියා ගන්න නැති කියලා හිතනවා මම. ඊට පස්සේ අපිට B කොටස දීලා තියෙනවා x වර්ග සමානයි ky ඝනය කියලා සූත්‍රයක්. ඒ කියන්නේ කර්ව් එකක් තියෙන එකක්. එතකොට ඒකේ අපිට පළවෙනි කොටස කියනවා determine the orthogonal trajectories of the family කියලා. of this family කියලා. ඒ කියන්නේ මේක හොයන්න ඕන අන්තිමට අපි general solution එක C ට
මේකෙදි අපි දැන් මේක මෙහෙම දීලා තියෙනකොට මේක අපි ගන්නවා x වර්ගනේ මුලින් තියෙන්නේ. එතකොට මේක අපි 1 කියලා ගන්න පුළුවන් එක ඉක්වේෂන් එකක් විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මේක අවකලනය කරන්න. අවකලනය කරාම එනවා x වර්ග කියන එක අවකලනය කරාම 2x සමානයි k y වර්ග බෙදීම 2 නෑ 2 නෑනේ 3y වර්ග dy බෙදීම dx කියලා. හරිද? ඊට පස්සේ ඒක ගන්නවා දෙවැනි එක කියලා. අපි ඉක්වේෂන් ඊට පස්සේ අපිට පුළුවන් x පදයක් ඒ කියන්නේ x පද මේව කරගන්න දෙකෙන් දෙවැනි සූත්‍ර බෙදනවා පළවෙනි සූත්‍රයෙන්. ඊට පස්සේ එනවා 2x බෙදීම x වර්ග සමානයි k 3y වර්ග dy බෙදීම dx සමාන බෙදීම ky ඝනය කියලා. kට k කැපෙනවනේ. ඊට පස්සේ මෙතනත් x පද කැපෙනවා. එතකොට එන්නේ 2යි. මෙතන එක y එක යන ඉතිරි වෙන්නේ අපි y එක මේ පැත්තට ගන්නවා. 2y බෙදීම x සමානයි 3y dy බෙදීම dx. 3y dy බෙදීම dx කියලා එන්නේ. හරිනේ. ඊට පස්සේ 2y සමානයි අපිට 2y dx කියලානේ 2y නැත්. මේකේ අපිට type 1 විදිහට හදාගන්න පුළුවන් මේ සූත්‍රේ. dy පදයක dy y පදයක පැත්තකට dx පදයි x පදය එක පැත්තකට ගන්න පුළුවන්. එතකොට 1 යට x dx මෙහෙම ගන්න පුළුවන් අපිට dx dy පදයක පැත්තකට අරගෙන ඊට පස්සේ ඒක එහෙම අපිට අනුකරණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතෙන්දී අනුක්‍රමණය එකයිනේ. ඒ කියන්නේ m කියන එක එකයිනේ. ඒක ඍණ එක වෙන විදිහට හදන්න පුළුවන් අපිට ඍණ 3x බෙදීම 2y කියලා. ඒ කියන්නේ මෙතෙන්ට 3x කියලා ගත්තට පස්සේ මේකේ ඉර යටයි ඉර උඩයි මාරු කරාම එන්නේ ග්‍රේඩියන්ට් එක ඍණ 1යි කියලා. එහෙම කරලා හදාගන්න පුළුවන්. ඒකත් ලේසි. මෙහෙම හැදුවත් හරි එක. ඒ කියන්නේ මෙහෙම හැදුවත් මේ type 1 විදියට මේ විදියට අරගෙන අනුකලනය අරගෙන type 1 විසඳුම ගත්තම හරි. මේකෙදි මේ 1 යට x dx ඔව් අපේන්නේ නැහැ. ඒකේ මේ අර නෑ නෑ ඒක ඍණ ගන්න අර orthogonal trajectories කියලා එහෙම තියෙන හින්දාද? ඔව්. එතන එහෙම ගත්තනම් ලේසි. ඒ කියන්නේ gradient of orthogonal trajectories එකේ තියෙන්නේ මේ ඍණ 1 1. ඒ කියන්නේ අපි ඉර යට ඉර උඩ මාරු කරාට පස්සේ ඍණ 1 ගත්තම මේ ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඔක අමතක වෙනවනේ අපිට ගියාම. එතකොට අර type 1 එකෙන් අරම හැදුවත් ලකුණු දෙයි කියලා මං හිතනවා. මේ කොහොමත් පියවරටනේ ලකුණු දෙන්නේ.